ඔයාලා එකතු වෙලා ඉන්නේ ස්පීඩෝ ක්ලබ් එකෙන් කරන ලොකුම ස්ටොක් අන්බොක්සිං වීඩියෝ එක බලන්න. මේ පාර RCs ඒ වගේම මොඩල් කාර්ස් වැහි වැහිලා තියෙනවා. ට්‍රක්, බසස්, වෑන්ස් ගොඩක් බලා ගන්න පුළුවන් ඔයාලට. ඊපස්සේ ඉන්නවා යක්කු සෙට් එක ඔන්න සද්ද දාගෙන. ඒ වගේම 124 ස්කේල් එකට හදලා තියෙන JDM Classic ඒ වගේම brand new car set එකක්ම තියෙනවා. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ එක්කම 124 ස්කේල් එකට හදලා තියෙන අලුත්ම SUVs තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ජනප්‍රිය මොඩල් එකක් තමයි Prado 150 මොඩල් එක. ඉතින් ඒකේ අලුත්ම මොඩල් එක Prado 250 මොඩල් එකත් මේ පාර ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි van loversලා, truck loversලා, ඒ වගේම bus loversලවත් අමතක කරලා නෑ මේ පාර. ඉතින් 124 ස්කේල් එකට ලංකාවට අලුතෙන්ම ආපු Toyota Coaster මොඩල් එකක් තියෙනවා. ඒකත් සුපිරි මොඩල් එකක්. ඉතින් අපි ඉස්සරලාම RC මොඩල්ස් ටික පොඩ්ඩක් අන්බොක්ස් කරගෙන ඒ ගැන කතා කරලා දැන්ට මත අන්බොක්ස් කරලා තියෙන්නේ. ඉතින් RC මොඩල්ස් ටික ගැන මුලින්ම කතා කරලා ඊට පස්සේ යමු මොඩල් කාර්ස් ගැන කතා කරන්න. යතේ ඉන්නවා කළු පාට යකේ. මේ තියෙන්නේ Toyota Land Cruiser 79 series එකේ RC මොඩල් එකක්. මේක හදලා තියෙන MN brand එකෙන් මොඩල් නම්බර් එක තමයි MN82S මොඩල් එක. ඉතින් MN82 කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය බොහොම අඩුවට ගන්න පුළුවන් RC මොඩල් එක. ඉතින් MN82 series එකේ මොඩල් නම්බර්ස් 3ක් එනවා. MN82 එක, Pro එක, ඒ වගේම S එක. ඉතින් මේ තියෙන්නේ අලුත්ම version එක. මේ RC මොඩල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් පිටිපස්සේ brake light තියෙනවා, ඒ වගේම headlight තියෙනවා, ඒ වගේම signal light වැඩ කරනවා. ඒ එක්කම අපිට මෙන්න මේ ඔප්ෂන්ස් ටිකක් තියෙනවා මේක ට්‍රක් එකේ. මේ ටික ඕපන් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේම වෙනම ස්පෙයා වීල් එකකුත් ඇවිල්ලා තියෙනවා මේ මොඩල් එකට. ඒ වගේම මේකත් එක්ක ඔයාලට මොඩිෆිකේෂන්ස් කරගන්න වෙනම අයිටම්ස් ටිකක් ලැබෙනවා. මුලින්ම තියෙනවා MN99 SRC මොඩල් එක 112 ස්කේල් එකට හදලා තියෙන්නේ. Defender short wheel base මොඩල් එකක් මේක. headlight, brake light ඒ වගේම signal light උත් මේ මොඩල් එකේ වැඩ කරනවා. ඊට පස්සේ තියෙනවා MN82S version එක. මේකේ colors දෙකකින් ගන්න පුළුවන්. black color එකයි grey color එකයි. තියෙනවා MN82 Pro version එක. මේක එන්නේ silver color එකෙන්. brake light ඒ වගේම headlight, signal light වැඩ කරනවා. ඔන්න ඊට පස්සේ තියෙනවා මේ MN82 series එකේ පළවෙනිම version එක. ඉතින් මේ මොඩල් එකේ headlight විතරයි වැඩ කරගන්නේ. හැබැයි ඔයාලට අප්ඩේට් කරගන්න පුළුවන්. guys, JDM, Benz, BMW වගේ cars ලංකාවේ ගොඩක් අය කතා කරනවා. ඉතින් අපි දැන් බලන්න යන්නේ 124, 132 ස්කේල් වලට හදලා තියෙන මේ වගේ සුපිරිම ක්ලාසික් කාර් සෙට් එකක් ගැන. මුලින්ම තියෙනවා Nissan GT-R R34 තුනක්. මේ තියෙන්නේ Fast and Furious එකේ මොඩල් කාර් එක. මේ තියෙන්නේ Midnight Purple color එකෙන් එන R34 එක. මේ තියෙන්නේ තවත් modified version එකක්. මේ තුනම 124 ස්කේල් එකෙන් හදලා තියෙන්නේ. ඒ වගේම doors, bonnet ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම ලයිට් වැඩ කරනවා. මෙතන තියෙනවා 132 ස්කේල් එකට හදලා තියෙන Nissan GT-R R34 එකයි Mitsubishi Lancer Evolution Evo 9 මොඩල් කාර් එකයි. ඉතින් බලන්න JDM ෆෑන්ස්ලට නම් මේ මොඩල් කාර් සෙට් එක හොඳටම ගැලපෙනවා. ඊට පස්සේ තියෙනවා Dodge 124 ස්කේල් එකට හදලා තියෙන Dodge Charger එකයි Dodge Challenger එකයි. ඉතින් මේකේ doors, bonnet open කරන්න පුළුවන්. ඒ වගේම headlight, brake light වැඩ කරනවා. මේ තියෙන්නේ Benz W140 මොඩල් කාර් එක. ඉතින් මේ තියෙන්නේ modified version එක. ඒ වගේම white color එකෙන් තියෙනවා classic version එක. ඉතින් මේකත් 124 scale එකට හදලා තියෙන්නේ. headlight, brake light වැඩ කරනවා. doors, bonnet open කරන්න පුළුවන්. මේ තියෙන්නේ 132 scale එකට හදලා තියෙන Dodge Charger Hellcat මොඩල් එක. ඉතින් මේකෙත් doors, bonnet open කරන්න පුළුවන්. ඒ වගේම headlight, brake light වැඩ කරනවා. මේ තියෙන්නේ 124 scale එකට CCA brand එකෙන් හදපු Audi සහ BMW අලුත්ම මොඩල් කාර් සෙට් එකක්.
ඉතින් අපි මේ කාර් සෙට් එකත් ඉක්මනින්ම අන්බොක්ස් කරගෙන බලමු. මේ තියෙන්නේ CCA බ්‍රෑන්ඩ් එකේ BMW i7 මොඩල් කාර් එක 124 ස්කේල් එකට හදලා තියෙන්නේ. ඒ වගේම සස්පෙන්ෂන්ස් තියෙනවා, ෆ්‍රන්ට් වීල් රොටේට් කරන්න පුළුවන්, හෙඩ්ලයිට් බ්‍රේක් ලයිට් වැඩ කරනවා. ඒ වගේම ඩෝස් බොනට් ඔක්කොම ඕපන් කරන්න පුළුවන්. මේක ප්‍රීමියම් ක්වොලිටි එකට හදලා තියෙන මොඩල් කාර්. මේ තියෙන්නේ BMW M4 GT3 ඩයිකාස් මොඩල් එක 124 ස්කේල් එකට හදලා තියෙන්නේ. ප්‍රීමියම් ක්වොලිටි මොඩල් එකක් මේක. ඒ වගේම ඔයාලට පේනවා ඇති ඉන්ටීරියර් එකත් රේසිං ඩයිකාස් මොඩල් එකක් විදිහටම ඩිසයින් වෙලා තියෙනවා. මේ තියෙන්නේ 124 ස්කේල් එකට හදපු Audi R8 LMS මොඩල් එක. මේකෙත් ඩෝස් බොනට් ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම හෙඩ්ලයිට් බ්‍රේක් ලයිට් වැඩ කරන. පිටිපස්සෙන් තියෙනවා Bentley මොඩල් කාර් එකක්. ඊට පස්සේ තියෙනවා Honda Accord ඩයිකාස් මොඩල් එක 124 ස්කේල් එකට හදලා තියෙන්නේ. මේ මොඩල් කාර්ස් තුනේ ඩෝස් බොනට් ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම හෙඩ්ලයිට් බ්‍රේක් ලයිට් වැඩ කරන. මේ තියෙන්නේ 132 ස්කේල් එකට හදපු Lamborghini මොඩල් එකක්. ඉතින් මේ මොඩල් එකේ ඩෝස් ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම හෙඩ්ලයිට් බ්‍රේක් ලයිට් වැඩ කරන. ඔන්න ගයිස්, අපි දැන් කතා කරන්න යන්නේ 124 ස්කේල් එකට හදලා තියෙන අලුත්ම SUVs කිහිපයක් ගැන. ඉතින් මේ අතර තියෙනවා ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන්ස් අයින් කරාට පස්සේ ලංකාවට ගෙන්නපු මොඩල්ස් කිහිපයක්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙහිකල් එකක් තමයි Prado 150 මොඩල් එක. ඉතින් ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන්ස් අයින් කරාට පස්සේ දැන් Prado 250 මොඩල් එකත් එන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඔන්න මේ පාර ගෙනාපු අලුත්ම මොඩල් කාර් සෙට් එකේ Prado 250 124 ස්කේල් ඩයිකාස් මොඩල් එකක් තියෙනවා. ඉතින් මේ කැරකි තියෙන්නේ Prado 250 මොඩල් එක. මුලින්ම තියෙනවා 124 ස්කේල් එකට හදලා තියෙන Hummer S2 මොඩල් එකක්. ඉතින් මේ මොඩල් එකේ ඩෝස් බොනට් ඔක්කොම ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම සස්පෙන්ෂන්ස් තියෙනවා. ඒ වගේම හෙඩ්ලයිට් වැඩ කරනවා. මෙන්න මේ වගේ බ්‍රේක් ලයිට් එකත් වැඩ කරනවා. ඔයාලට මේ Hummer මොඩල් එක කලර්ස් තුනකින් ගන්න පුළුවන්, white, black, yellow. ඊළඟට තියෙනවා BMW lovers ලට BMW X5 මොඩල් එක. මේකත් 124 ස්කේල් එකට හදලා තියෙන්නේ. ඒ වගේම ඊළඟට තියෙන ඔන්න තවත් අලුත්ම මොඩල් එකක් BMW XM මොඩල් එක. ඉතින් ඒක නම් පට්ට ලුක් එකක් තියෙන්නේ. මේ මොඩල්ස් දෙකේම black white colors දෙකෙන්ම ගන්න පුළුවන්. ඩෝස් බොනට් ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහා වීල් එක රොටේට් කරන්නත් පුළුවන්. ඔන්න මේ තියෙන්නේ CCA බ්‍රෑන්ඩ් එකේ ප්‍රීමියම් ක්වොලිටි මොඩල් එකක් Prado 150 මොඩල් එක. ඩෝස් බොනට් ඕපන් කරන්න පුළුවන්. හෙඩ්ලයිට් බ්‍රේක් ලයිට් වැඩ කරනවා. ඒ වගේම ෆ්‍රන්ට් වීල් දෙක රොටේට් කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන්ස් අයින් කරාට පස්සේ ලංකාවට ආපු Prado 250 මොඩල් එක. ඉතින් ඒකේ ඩයිකාස් මොඩල් එක තමයි මේ තියෙන්නේ 124 ස්කේල් එකට තමයි හදලා තියෙන්නේ. මෙන්න මේ පේන විදිහට ඩෝස් බොනට් ඔක්කොම ඕපන් කරන්න පුළුවන්. ඉන්ටීරියර් එකත් පට්ට ක්වොලිටි, ඩෑෂ්බෝඩ් ඒ වගේම වීඩියෝ සෙටප් ඔක්කොම පේන විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් බලන්න බොක්ස් මොඩල් එකක් විදිහට තමයි මේ ඩයිකාස් මොඩල් එකත් තියෙන්නේ. Land Cruiser 250 මොඩල් එක. ඉතින් ලිමිටඩ් ස්ටොක් එකක් තමයි තියෙන්නේ. ඔයාලා කැමති නම් මේ මොඩල් එක මිලදී ගන්න දැම්ම 0772821 600කට WhatsApp message එකක් දාන්න. Toyota Tundra කැබ් මොඩල් එක. ඉතින් මේකත් Hilux කැබ් එක වගේම තමයි. Hilux කැබ් හොයන අයට ගැලපෙන මොඩල් එකක් මේක. ඩෝස් බොනට් ඔක්කොම ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම ස්පෙයා වීල්ස් දෙකක් දෙනවා. ඒ එක්කම හෙඩ්ලයිට් බ්‍රේක් ලයිට් වැඩ කරනවා. මෙන්න මේ විදිහට ෆ්‍රන්ට් වීල් දෙක රොටේට් කරලා තියන්නත් පුළුවන්. අපි ඊට පස්සේ තියෙනවා 124 ස්කේල් එකට හදලා තියෙන Land Cruiser 80 series diecast මොඩල් එක. චේසි බ්‍රෑන්ඩ් එකෙන් පහුගිය කාලේ ගහපු සුපිරිම diecast මොඩල් එකක්. ගොඩක් ජනප්‍රිය වුණු මොඩල් එකක්. ඔන්න ලයිට් සෙට් එකක් එහෙම සුපිරියටම තියෙනවා. ඩෝස් බොනට් ඔක්කොම ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම හෙඩ්ලයිට් බ්‍රේක් ලයිට් මේ වගේ ලයිට් සෙට් එකක් වගේම හෝන් සවුන්ඩ් එකත් මේ ඩයිකාස් මොඩල් එකේ බලා ගන්න පුළුවන්. මේ මගේ අතේ තියෙන්නේ 132 ස්කේල් එකට හදලා තියෙන Prado 150 මොඩල් එකක්. ඉතින් අපි ගා 124 ස්කේල් විතරක් නෙමෙයි 132 ස්කේල් එකට හදලා තියෙන Prado Defenders SUV මොඩල්ස් එහෙමත් ඔයාලට මෙලදී ගන්න පුළුවන්. ඒ එක්කම ඔයාලට පේනවා ඇති මේ ප්‍රයිම් මූවර් ට්‍රාන්ස්පෝර්ට් ට්‍රක් එකක් තියෙනවා. ඩබල් ඩෙකර් ට්‍රක් එකක්.
ඉතින් ඔයාලට මේ ට්‍රක් එකත් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ SUVs 7ක් හම්බ වෙනවා 136 ස්කේල් එකට හදලා තියෙන SUVs 7කුයි. ඒ වගේම මේ ට්‍රක් එක හදලා තියෙන්නේ 124 ස්කේල් එකට. guys ස්පීඩෝ ක්ලබ් එකෙන් වෑන් බස් ට්‍රක් ප්‍රයිමූව ලවර්ස් ලව කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔන්න අලුතෙන්ම ආපු බඩු සෙට් එක තියෙනවා පිටිපස්සේ 150 132 124 ස්කේල් වලට හදපු ට්‍රක් වෑන් බස් ඔක්කොම තියෙනවා. අපි ඉක්මනින්ම බලමු. මේ තියෙන්නේ 124 ස්කේල් එකට හදපු Toyota Coaster බස් එක. ඉතින් 124 ස්කේල් එකට ලංකාවට ගෙනාපු පළවෙනි බස් සෙට් එක තමයි මේ තියෙන්නේ. මේ බස් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට ග්ලාසස් පවා ඕපන් කරන්න පුළුවන්, ඩෝස් ඩිකි ඕපන් කරන්න පුළුවන්, ඒ වගේම හෙඩ්ලයිට් බ්‍රේක් ලයිට් වැඩ කරනවා. ඒ වගේම මෙන්න මේ විදිහට සන්රූෆ් එක අපිට ඕපන් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ මොඩල් එක කලර්ස් 3කින් ගන්න පුළුවන්, බ්ලැක්, වයිට්, ඒ වගේම ග්‍රේ කලර් එකෙන්. ඉතින් මේ ඩයිකාස් මොඩල් එක නම් ගොඩක් බරයි, ඒ වගේම හොඳ ක්වොලිටි එකකින් හදලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. 32 ස්කේල් එකට හදලා තියෙන KDH ඒ වගේම Benz van එකකුත් තියෙනවා. මේ තියෙන්නේ 150 ස්කේල් එකට හදලා තියෙන Scania Primour Trucks මොඩල් එක. ඉතින් මේ මොඩල් එකේ wheels 18ක් තියෙනවා, container box එකයි, ඒ වගේම metal head එකයි එක්ක එන්නේ. headlight වැඩ කරනවා මෙන්න මේ විදිහට. ඒ වගේම මේ container box එකේ පිටිපස්ස අපිට ඕපන් කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙනවා ඔන්න Benz Actros container model එක Cosco shipping brand එකෙන්. ඒ වගේම Scania truck models තුන තියෙන්නේ CMA, CGM, ඒ වගේම MSC සහ Mersak කියන shipping brands වලින් තමයි තියෙන්නේ. ඉතින් Lyson model එකක්. ඊට පස්සේ ඔන්න තියෙනවා 124 ස්කේල් එකට හදලා තියෙන ඉලෙක්ට්‍රික් බස් මොඩල් එකක්. ඉතින් ඉස්සරහට මේ වගේ ඉලෙක්ට්‍රික් බස් මොඩල්ස් තමයි ලෝකෙ ජනප්‍රිය වෙමින් පවතින්නේ. ඒ වගේම ඔන්න තියෙනවා 150 ස්කේල් එකට හදලා තියෙන ඩබල් ඩෙක, ඒ වගේම සිංගල් බස් සෙට් එකක් Setra Diecast මොඩල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් guys ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් ලොකු මොඩල්ස් ප්‍රමාණයක් බලාගත්තා. ඉතින් ඔයාලා කැමති නම් ඔයාගේ ඩ්‍රීම් කාර් එක, ඩ්‍රීම් RC එක මේ අතර තියෙනවා නම් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අපේ 077 821 601 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එක ප්ලේස් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් www.speedoclub.com කියන අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලත් ඔන්ලයින් ඕඩර් එකක් ප්ලේස් කරන්න. ඉතින් ඔයාලට ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් කරන්න පුළුවන් වෙබ්සයිට් එක හරහා, කාඩ්ස් පේමන්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දාන ඕඩර් එකක් දවස් 3ක් ඇතුළත ලංකාවේ ඕනම තැනකට ඩිලිවර් කරන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම ඉස්සරහට ඔයාලට අවශ්‍ය කරන මොඩල්ස් මොනවද කියලාත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම RC ලවර්ස්ලට, මොඩල් කාර් ලවර්ස්ලට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව හම්බ වෙනවා. හැමෝටම ජය වේවා.